අටත් වෙනදා වගේම ඔන්න අලුත් වීඩියෝවක් කරගෙන ආවා ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න. අදත් මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මම තාමත් අඩු මුදලකට ගෙන්නගත්තු බ්‍රීතින් ටෙඩි බෙයා කෙනෙක් සහ තවත් ටෙඩි බෙයා කෙනෙක් ඉන්නවා මම ඕඩර් කරපු එකක්. එතකොට මම මේක ඕඩර් කරේ ඩෙකාස් එකෙන්. ඔයගොල්ලන්ට මේක ඕඩර් කරගන්න මම මේක විස්තර කියන්නම් ඉස්සරහට. ඕඩර් කරන්න ඕන නම් මේකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයගොල්ලෝ ඒ ලින්ක් එකෙන් යන්න. මම ඔයාලට ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් ඔයගොල්ලෝ ගියාට පස්සේ එන්න මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකක් තියෙනවා වීඩියෝ ප්ලේ කරලා බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේ විදිහට වීඩියෝ ප්ලේ වෙනවා. හරි එතකොට මෙතන ඔයගොල්ලන්ට ගාන බලා ගන්න පුළුවන් 1857යි කියලා තියෙනවා. ඔයගොල්ලෝ මෙතනින් මේක යට වෙනකොට බලා ගන්න පුළුවන් මේක ඉන්නපු අය දාලා තියෙන කමෙන්ට්ස් මේ විදිහට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙතන තියෙන ප්‍රී ෂිපින් කූපන් එකක් ඔයගොල්ලන්ට එකත් ක්ලේම් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක ඕඩර් කරගන්න ඕන නම් මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් buy now කියලා බටන් එකක් තියෙන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන් මේ ටෙඩි බෙයාලාගේ වර්ග ගොඩක් තියෙනවා. ඒ කියන්නේ බ්‍රීතින් මේ ටෙඩි බෙයා කෙනෙක් බ්‍රීතින් ටෙඩි බෙයා කෙනෙක් ඒ කියන්නේ හුස්ම ගන්න ටෙඩි බෙයා කෙනෙක්. එයා 2590ක් වෙනවා. එතකොට මේක 2053ක් වෙනවා. එක මේ දෙන 2062යි මේ 2014යි. මේ ස්ටිච් කියන කෙනා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මම මේ ඔඩර් කරපු එක. ඔයාලට පේනවාද? මෙයා 1857යි. ඒ වගේ තියෙන එකේ ගණන් වලට දාලා ඊට පස්සේ ඒගොල්ලෝ මම හිතමු දැන් අපි මේක ඕඩර් කරනවා කියලා එන්නොත් ඔයා කැමති කෙනෙක් සිලෙක්ට් කරලා මෙතන යට තියෙන buy now කියන බටන් එක ටච් කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට ඕගොල්ලන්ට අර ප්‍රී ෂිපින් කූපන් එක අපි ගත්තු හින්දා ඔක්කොම අඩු වෙලා රුපියල් 2647කට ඕගොල්ලන් ගෙදරට මේක ගෙන්න ගන්න පුළුවන්. ඕගොල්ලෝ කැමති නම් මෙතන පොසිට් ටු පේ කියන එක ටච් කරලා ඉවරලා මේක ඔයාලා ගෙදරට ඕඩර් එකක් දාගන්න පුළුවන්. අපි බලමු අපි ගෙන්නපු ටෙඩි දෙන්නාව. අපි මුලින් බලමු මේ බ්‍රීතින් ටෙඩි බෙයා. ඔයගොල්ලන්ට මේ විදිහට මේක පිටිපස්සට බැටරි දාන්න පුළුවන්. බැටරි දාලා මෙතන ඉස්සරහා මේ මියුසික් වගේ අයියන්නේ නැති මේක ගුවාම මේක වැඩ කරන්න ගන්නවා. අය නතර කරන්න පුළුවන්. මේක උස තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක අඩි කෝද්දක්. සාමාන්‍යයෙන් මේක උස තියෙනවා සෙන්ටිමීටර් 23ක් 24ක් වගේ මේක උස තියෙනවා. එන ඔයගොල්ලෝ ලින්ක් එක දාලා තියෙනවා කැමති නම් ඕඩර් කරගන්න පුළුවන්. එතකොට මේ තමයි අනිත් එක්කෙනා. එයත් සෙන්ටිමීටර් 24ක් විතර තමයි උස තියෙන්නේ. හොඳයි ඔයාලත් කැමති නම් ඕඩර් එකක් දාගන්න එනවා.